සත්තා දේව මනුස්සාන දෙවියන්ගේද මිනිසුන්ගේද ශාස්ත්‍රූන් වනසේක. ශාස්ත්‍රුන් වහන්සේ කියන්නේ මාර්ගෝපදේශක මඟ පෙන්වන්න. කාට කාටද? දෙවියන්ටයි මිනිසුන්ටයි. සත්තා දේව මනුස්සාන. ඇත්තම බුදුරජාන් වහන්සේයි මේ දිව්‍ය ලෝකේ පහළ වෙන්නේ නැතුව මනුස්ස ලෝකේ පහළ වුණේ. උන්වහන්සේ වැඩිපුර උන්වහන්සේගෙන් ගොඩාක් පිට ලැබලා තියෙන දෙවියන් පඹු. ඒ මනුස්ස ලෝකෙට වැඩි උන්වහන්සේ මනුස්ස ලෝකෙට වැඩි මේ මිනිසුන්ට සිවුර දෙන්න. සිවුර. ඇයි සිවුර පොරෝගත්තු රහතන් වහන්සේලා දෙව්ලෝනේ බඹලෝනේ. ඒ කියන්නේ මේ මනුෂ්‍යාත්මයෙන් යුතු මිනිසුන් අරහත්වයට පත් වෙලා ඒ රහත් වූ අය ඒ කියන්නේ පැවිදි උපසම්පදාව ලබාගෙන රහතන් වහන්සේලා පිරිසක් බිහි වෙලා මේ ලෝකේ ඉන්ට සලස්සන්නයි මනුස්ස ලෝකෙට වැඩි. බුදු කෙනෙක් පහළ වුණ නැත්නම් මනුස්ස ලෝකේ රහතුන් පහළ වෙනවද? නැහැ. දැන් බුදුරජාන් වහන්සේ පළවෙනි ධර්ම දේශනාව කරද්දී 18 කෝටියක් බ්‍රහ්ම රාජ්‍ය බ්‍රහ්ම ලෝකේ මගපල් ලැබුවා. නමුත් මේ මනුස්ස ලෝකේ තමයි බඹසර රැකගෙන ඉන්ද්‍රිය සංවරය යෙදිලා වාසය කරන්න පුළුවන් අය බිහි වෙන්නේ. අනිත් තැන් වල සම්පූර්ණ සමාධි බලයෙන් ගොඩක් ඉන්නේ. මේ විතරයි. ඒකයි මනුස්ස ලෝකේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. ඉතින් උන්වහන්සේ දෙවියන්ටත් ශාස්ත්‍රුන් වහන්සේ මිනිසුන්ට ශාස්ත්‍රුන් වහන්සේ. දැන් ලංකාවේ නම් මේ මෑත කාලේ මිනිස්සු හිතාගෙන ඉන්නේ බුදුරජාණන් වහන්සේ මේ දෙවියන්ට ශාස්ත්‍රුන් වහන්සේ නෙමෙයි කියලා. මිනිස්සුන්ගේ විතරයි කියලා. ඇයි හේතුව? මිනිස්සු හරි මේ කාලේ මිනිස්සු හරි කවුද? හරි මෝඩයි. මෝඩ කියන්නේ ඩයනත් මහ ප්‍රාණ මොයන්නත් මහ ප්‍රාණ. ඒක උච්චාරණ කරගන්න බැහැ එතකොට මෝඩ. ඒ කියන්නේ එච්චර මෝඩයි. මට නම් හිතා ගන්න බෑ සිංහලයේ මෙච්චර මෝඩ වුණේ කොහොමද කියලා. ඒ තරම මෝඩයි. එහෙම ඔලොමොට්ටල වෙන්න පුළුවන්ද? මෙච්චර වටිනා ධර්මයක් තියෙද්දි. ඉතින් උන්වහන්සේ දෙවියන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ. ඒ නිසා උන්වහන්සේ දෙවියන්ටත් නිවන් මඟ පෙන්නවා. මිනිසුන්ටත් නිවන් මඟ පෙන්නවා. උන්වහන්සේ බුදු වෙන්න කලින් කොහෙද වැඩ හිටියේ? මේ බුද්ධත්වයට පත් වෙන්නේ මේ ආත්මෙට ඉස්සෙල්ලා තුසිත දිව්‍ය ලෝකේ. තුසිත දිව්‍ය ලෝකේ වැඩ හිටියේ. සන්තුසිත කියන දිව්‍ය රාජයා. මෙහි ඉඳලා මිනිස්සු විශේෂ යානාවල නැගිලා තුසිතට ගියාද? නෑ. තාම කාටවත් හොයාගන්න බෑ විද්‍යාඥයන්ට එව්වා. තුසිත දිව්‍ය ලෝකේ උන්වහන්සේ හිටියේ. එතකොට උන්වහන්සේට ආරාධනා කළේ මිනිස්සු ගිහිල්ලාද? නෑ. කවුද? දෙවිවරු. දෙවිවරු ආරාධනා කළේ බුද්ධත්වයට මනුස්ස ලෝකෙට වඩින්න කියලා. ඊට පස්සේ උන්වහන්සේ කාලේ බැලුවා. කාලේ දීපේ දේශේ කුලේ මම බැලුවා. ඊට පස්සේ ඔන්න මව කුසේ පිළිසිඳ ගත්තා. පිළිසිඳ ගත්තාම උන්වහන්සේට ආරක්ෂා පිණිස සිටි හතරවරන් දෙවිවරු. ඇයි විමුක්තිය කරා උපදින මහෝත්තමය පහළ වුණාම විමුක්තියට විරුද්ධ කෙනෙක් ඉන්නවනේ. අපි කිව්වේ. ඉතින් උන්වහන්සේට ඊළඟට දැන් අපි කිව්වේ මතකද උන්වහන්සේ ආහාර වර්ජනය කරන්න හදනකොට දෙවිවරු මොකද්ද කිව්වේ? ආහාර නොගෙන ඉන්න එපා කිව්වා. රෝම කෝප වලින් දිව්‍ය ඕජස් දානවා කිව්වා. ඊළඟට උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණාම ආරාධනා කළේ කවුද ධර්මය කියන්න කියලා? මිනිස්සු. මිනිස්සු නෙමෙයි. කවුද ආරාධනා කළේ? සාම්පති කියන බ්‍රහ්ම රාජයා. බඹලෝ හිටියා. මහා බ්‍රහ්ම රාජයා ආරාධනා කළේ.
උන්වහන්සේට. ඊළඟට උන්වහන්සේගේ හොඳ ශ්‍රාවක පිරිසක් තමයි සක් දෙවිඳු, සතර වරන් දෙවිවරු ඔක්කොම ශ්‍රාවකයෝ.